2019 අප්‍රේල් මාසේ 21 වෙනිදා සිට 2029 දෙසැම්බර් මාසේ 21 වෙනිදා වන අද දින වෙනකොට පාස්කු පහරය සිදු වෙලා මාස 80ක් සම්පූර්ණ වෙනවා. මාස 80ක් තිස්සේ අපි දෙගින් දෙගටම මේ අපරාධයට යුක්තිය ඉටුවිය යුතුයි කියන හඬ නොනවත්වා අපි ඉදිරියට ගෙනාවිත් තිබෙනවා. අපි රටක ජීවත් වන ජනතාවක් හැටියටත් සිවිල් සමාජයක් සදාචාරාත්මක සංස්කෘතියක් ඇති දේශයක් හැටියට මාස 80ක් තිස්සේ එක අපරාධයක් සම්බන්ධයෙන් මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන් කතා කරන්නට සිදුවීම මතක් කරන්නට සිදුවීම හඬ අවදි කරන්නට සිදුවීම ගැන අපිට තිබෙන්නේ සතුටක් උද්දාමයක් ආඩම්බරයක් නොවේ. අපිට තියෙන්නේ අපි ගැන කනගාටුවක් අපි ජීවත් වන රට ගැන ශෝකයක් මේ රටේ නීතිය ආධිපත්‍යය ගැන අපේ තියෙන සිත් තැවීමක් සහ මේ වෙනුවෙන් අපිට මේ විදිහට කතා කරන්නට සිදු වෙනවා නම් මේ රටේ ඉතිහාසයේ පුරා සිදු වී තිබෙන අපරාධ සම්බන්ධයෙන් මිනිස් ඝාතන සම්බන්ධයෙන් අසාධාරණ සිද්ධීන් සම්බන්ධයෙන් යුක්තිය ආධිපත්‍ය කඩාවැටීම සම්බන්ධයෙන් අපි වෙන මොන දේ කතා කරන්නද? මේ රටේ ඉතිහාසයේ පුරාම සිදු වී තිබෙන එක ශෝකදායක කාරණයක් තමයි ස්වාධීන නීතිය ආධිපත්‍යයේ රැකීම සඳහා පත් කරනු ලබන නීතිපතිවරයා ඒ නිලය සමග ඒට බද්ධ වෙන එයට එකතු වෙන දේශපාලන අතපෙවීම. අපරාධයේ සිදු වෙලා මාස 80යි රටේ නීතියට අනුව අපරාධ නීතිය ඉටු කරන්නට අපරාධ නඩු ගොනු කරන්නට අපරාධයක විමර්ශන කටයුතු මෙහෙවන්නට නීත්‍යානුකූල බලය තිබෙන්නේ නීතිපතිවරයාට. 1974 වසරේ සිට අවුරුදු 50ක කාලය තුල මේ වැදගත් වූ කාරණා ඉටු කරන්නට වගකීම ලබන නීතිපතිවරයා මේ සම්බන්ධයෙන් ක්‍රියා නොකරන්නේ නම් ඔහු හෝ ඇය පක්ෂග්‍රාහී වන්නේ නම් ඔහු හෝ ඇය කාගේ හෝ න්‍යාය පත්‍රයන් දේශපාලන න්‍යාය පත්‍රයන් වෙනුවෙන් හිටගන්න කෙනෙක් වුණොත් ඕනෑම අපරාධයක් කරලා එයින් බේරෙන්නට මේ රටේ ඉතිහාසයේ පුරාම දේශපාලන සම්බන්ධකම් ඇති අපරාධකරුවන්ට හැකියාව ලැබිලා තිබෙනවා. අපි මේ සිද්ධිය සිදු වුණු දා සිට අපි කියා තිබෙන දේ තමයි මේ අපරාධය සිදු කළේ අන්තවාදී කොටසක් විසින් බව. එය අපි පිළිගන්නවා. සමහරව අපිට කියනවා මේ අන්තවාදී ක්‍රියාවන් ලෝකයේ හැමතැනම සිදු වෙනවා. හැම රටකම සිදු වෙනවා. ඊයේ දවසෙත් පෙරේද දවසෙත් ලෝකයේ විවිධ තැන්වල සිදු වුණා. ඒ නිසා ඇයි මේ ගැන දිගින් දිගටම කතා කරන්න කියලා. ඔව්. පළමුව අපි පිළිගන්නවා මුස්ලිම් අන්තවාදීන් විස්පිරිසක් විසින් මේ අපරාධය සිදු කළ බව. නමුත් මේ අපරාධයේ සුළුමුළු සෑදී අපිට පැහැදිලි වෙන දේ තමයි මේ අපරාධයේ පිටුපස කුමන්ත්‍රණකරුවන් පිරිසක් විශේෂයෙන් දේශපාලන න්‍යාය පත්‍රයන් අනුව වැඩ කරපු දේශපාලන නායකත්වයන්ගේ අනුහස ලැබපු අවවාද ලැබුණු රැකවරණ ලැබුණු පිරිසක් මේ අපරාධයේ පිටුපස සිටි බවයි අපේ විශ්වාසය. ඒ සඳහා අපිට ඇති කරුණු කාරණා නිසායි අපි කියන්නේ කරුණාකර මේ අපරාධයේ සිදු කරපු අය විතරක් නොවේ මේ අපරාධයේ සැලසුම් කරපු අයටත් නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. රටක නීතියට අනුව නීතිපතිවරයා නම් අපරාධ නඩු ගොනු කිරීමේ සහ විමර්ශනය මෙහෙවීමේ වගකීම ලැබෙන්නේ ඒ පුද්ගලයා. දැන් කීප දෙනෙක් මේ වනකොට තුන්වෙනිය අපරාධ නඩු ගොනු කිරීම සඳහා වගකීම ලබන නීතිපතිවරුන් තුන්දෙනෙක් යටතේ නීතිපති දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් කටයුතු කරන්නට යෙදුණා තිබුණත් තාමත් හරියාකාරව නඩුවක් ගොනු වෙලා නැහැ. මේ කුමන්ත්‍රණය සම්බන්ධ විමර්ශනය හරියාකාරව මෙහෙවිලා නැහැ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අපිට ආරංචි හැටියට ඒ ලැබෙන සහාය අවම වී තිබෙන බව, හිතාමතා මෙය එහාට මෙහාට හොලවන බව, එකිනෙකාගේ අවශ්‍යතාවයන් අනුවට විමර්ශන මෙහෙවන්නට උත්සාහ කරන බව, විවිධ දේශපාලන නායකත්වයන්ගේ උවමනාවන් වලට අනුව නීතිපතිතුමා මෙය හරියාකාරව ඉටු නොකරන බව අපිට දැනගන්නට ලැබී තිබෙනවා. ඒ නිසායි කියන්නේ නීතිපතිතුමා හැටියට කරුණාකර ඔබතුමාගේ කාර්යභාරය හරියාකාරව ඉෂ්ට කරන්නට ඉදිරිපත් වෙන්නට කියලා. මාස 80ක් තිස්සේ නීතිපතිවරුන් 3 දෙනෙකුට අපි දිගින් දිගටම කියා සිටිනවා. කරුණාකර මේ විමර්ශන කටයුතු හරියාකාරව මෙහෙවන්න. මේ අවසන් කරන්න. හරියාකාර නඩුවක් අපරාධ නඩුවක් ගොනු කරන්න. කුමන්ත්‍රණකරුවන් එළි දක්වන්න. ඔබතුමා හෝ ඔබතුමිය කාගේ හෝ වමනාව වෙනුවෙන් නීතිය හරියාකාරව ඉෂ්ට නොකරන්නේ නම් ඔබ නීතිපති නාමයේ නැමැති ගෞරවය ලැබිය යුතුද කියන දෙයක් අපිට ප්‍රශ්නයක් වී තිබෙනවා. ලෝක ඉතිහාසයේ සිවිල් සමාජයේ සිවිල් යුක්තිය වෙනුවෙන් සාධාරණත්වය වෙනුවෙන් සටන් කරපු මාටින් ලූතර් කිං වැනි ශ්‍රේෂ්ඨ නිදහස් නීතිය ආධිපත්‍යය වෙනුවෙන් කතා කරපු හඬ නගපු ඒ ගැන සටන් කරපු ඒ මහත්මයා ඒ වීරයා කියා තිබෙනවා. නීතිය තිබෙන්නේ කාගේවත් හදවත් වෙනස් කරන්නට නොවේ. හෘද සාක්ෂිය වෙනස් කරන්නට නොවේ. නීතිය තිබෙන්නේ හෘද සාක්ෂිය නැති අයව පාලනය කරන්නට කියලා. මිනිසුන්ගේ හෘද සාක්ෂිය වෙනස් කිරීම, එය නම්‍යශීලී කිරීම, එය දැනුවත් කිරීම කළ යුත්තේ නීතිපතිවරයා හෝ නීතිය විසින් නොවේ. නීතියේ මූලික යුතුයකම වෙන්නේ හෘද සාක්ෂියක් නැති, හදවතක් නැති අපරාධකරුවන්ව පාලනය කිරීම. නීතිපතිතුමා හැටියට ඔබතුමා මතක තබා ගත යුතුයි. අපිට ප්‍රශ්නයක් එනවා. ඔබතුමාට හෘද සාක්ෂියක් තිබෙනවාද කියන දේ. මාස 80ක් තිස්සේ එකම අපරාධයක් සම්බන්ධයෙන් මේ විදියට හඳ නගන්නට අපිට සිදුවීම තුළ නීතිපතිතුමාගේ සහ ඒ නීතිපති කාර්යාලයේ හෘද සාක්ෂිය සම්බන්ධයෙන් අපිට විශාල ප්‍රශ්නයක් තිබෙනවා. රටක නීතිය ගොඩනැගෙන්නේ ඒ සමාජය වඩා ක්‍රමවේදයකට අනුව ක්‍රමානුකූල භාවයකට ගෙන යාමයි. යහපත් නීති තිබෙන්නේ, හොඳ නීති තිබෙන්නේ හොඳ ක්‍රමවත් භාවයකට, යහපත් උරුමයකට රටක් දේශයක් ඉදිරියට ගෙන යාම සඳහායි. නීතිපතිතුමනි, කරුණාකර අපි මේ හඬ නගන ශබ්දය ගැන, මේ හඬ නගන දේ කාරණාව ගැන ඔබතුමාට ඇතිවිය යුතු හෘද සාක්ෂිය ඇතුළාන්ත ප්‍රශ්නයක් ඔබතුමාට තිබෙනවා නම් ඔබ මනුෂ්‍යත්වයේ නාමයෙන් අපි ඔබට කියනවා, කරුණාකර ඔබේ ඇතුළාන්තයට අහුම්කම් දෙන්න. ඔබ වැඩ කළ යුත්තේ රටේ යුක්තිය සාධාරණත්වය ඉෂ්ට කිරීම වෙනුවෙන් සදාචාර සමාජයේ, සිවිල් සමාජයේ ඔබට පවරා දී තිබෙන, ජනතාවගේ බලෙන් පත්වුණු නායකත්වය විසින් ඔබට බවරා තිබෙන ඒ වගකීම ඉෂ්ට කිරීම මිසක් අපරාධකරුවන් නිදැල්ලේ සිටීමට ඉඩ දීම නොවේ. අපරාධකරුවන් පාලනය කරන්නට සිටින ඔබතුමා අපරාධකරුවන්ගේ සහචරයෙකු වීම ගැන අපිට ඇත්තටම තිබෙන්නේ ලොකු කනගාටුවක්. මේ රට ගැන ලැජ්ජාවක්, රටේ නීතිය ආධිපත්‍යය ගැන විශාල සංවේදාත්මක හැඟීමක්. මේ රටේ අනාගතයේ සිදුවේ හැකි විවිධාකාර අපරාධ නැවැත්වීම සඳහා අඩිතාලම දැමීම ඔබතුමාට තිබෙන ලොකු වගකීමක්. නීතිපතිතුමනි, කරුණාකර ඔබේ හෘද සාක්ෂිය අවදි කරගන්න. මේ අපරාධය සම්බන්ධයෙන් විතරක් නොවේ, මේ රටේ යුක්තිය සාධාරණත්වයේ ඊට යුතු සියලු අපරාධ සම්බන්ධයෙන් ඔබතුමාගේ වගකීම ඉෂ්ට කරන්නටයි කියලා අපි තාමත් ගෞරවයෙන් යුතුව ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඔබතුමාට ඒ ගෞරවය ඔබතුමාට දී ගන්නට බැරි වුණත් අපි සිවිල් සමාජයේ සදාචාරයේ විශ්වාස කරන අය හැටියට ඔබතුමාට ඒ ගෞරවය දෙමින් මෙන්න මේ දේ ඉල්ලා සිටිනවා. කරුණාකර ඔබේ වගකීම නීතියේ ආධිපත්‍යය ඉටු කිරීම,
විමර්ශන මෙහෙයවීම නීතියේ නාමෙන් හරියාකාර විශ්ත කරන්න. හෘද සාක්ෂියේ නාමෙන් ඒ වෙනුවෙන් කැපවෙන්න. මේ අපරාධයට මාස 80ක් ගිහිල්ලත් ඔබතුමාගෙන් විය යුතු කාර්යය ඉටු නොවන බැවින් ඒ ඉටු කරන්නට වග බලා ගන්න. ඔබතුමා මේ කරන අතුරු මේ අපරාධයට යුක්තිය සාධාරණත්වයේ ඉටු වෙන තුරු මේ හඬ නිහඬ නොවන බව ඔබතුමාට අපි තාමත් ගෞරවයෙන් යුතුව මතක් කර තිබෙනවා. නීතිය තිබෙන්නේ මිනිසුන්ගේ ජනතාවගේ හෘද සාක්ෂිය හරවන්නට වෙනස් කරන්නට නොව හෘද සාක්ෂිය නැති අයගේ හෘද සාක්ෂිය නැති පුද්ගලයන්ගේ හෘද සාක්ෂිය නැති අපරාධකරුවන් පාලනය කිරීම සඳහා වන බැවින් ඔබ මේ ඉටු නොකරන තුරු මේ රටේ අනාගතයේ නීතියට තිබෙන යුතු ගෞරවය අහිමිවීම නැතිවීම එය කාබාසිනයා කිරීමට ඔබතුමාත් වගකිව යුතු බව මතක් කරමින් මේ හඬ අවදි කිරීම නැවතත් ඉදිරියට ගෙන යා බව පොරොන්දු වෙමින් මම නිහඬ වෙමි.